හෙල්ලෝ යාළුවනේ ඉතින් ඔයාලා හැමෝම මගේ වීඩියෝ එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ ටිකේම මට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණ නිසා මම බැලුවා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න සුපිරිම ප්ලේස් එකක් තියෙනවද කියලා. ඉතින් මට හම්බුණා තැනක්. අපි බලමු මං අද මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙන්න මං අද අරන් ඇවිල්ලා තියෙන එක අපි දැන් ඕපන් කරලා බලන්න තමයි යන්නේ. මම මේක අරන් එමු. පිල්ලක මේකේන ලොකුයි රෙත්තිල මං අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පේනවා වගේම ජෑස් ලැගූන් එකෙන්. ඉතින් ඔන්න මම අද try කරන්න යන්නේ ජෑස් ලැගූන් එකේ චිකන් කොත්තු එක. මම මේකේ රිවිව් එක අරන් එන්න කලින් පොඩ්ඩක් ගිහින් YouTube එකේ බැලුවා මේ ජෑස් ලැගූන් එකේ මොනවද කරලා තියෙන රිවිව්ස් කියලා. ඉතින් චිකන් කොත්තු එක කවුරුත් රිවිව් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මම තමයි අද first time චිකන් කොත්තු එකේ රිවිව් එක ඔයාලට අරන් එන්නේ. දැන් අපි බලමු මේකේ තාත්තේ කොහොමද කියලා. මුලින්ම අපි මේකේ බර බලමු. හරි. දැන් මම මේකේ බර බලන්න යන්නේ මුලින්ම. මේක අතර නම් සෑහෙන බරක් තියෙනවා. කිලෝ 1යි ග්‍රෑම් 910ක් තියෙනවා. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන චිකන් කොත්තු එක මම ඔයාලට කිව්වා මේකේ ප්‍රයිස් එක උනේ 2300ක්. මේකේ අපිට තව අයිටම්ස් විදියට ඇඩ් වෙලා තිබ්බේ මේ ග්‍රේවි දෙකක් තියෙනවා. එකමද කියන්න බලමු අපි. ඒ වගේම සෝස් පැකට් දෙකක් මට හම්බෙලා තියෙනවා. එහෙනම් අපි මේක ඕපන් කරලා බලමු මේකේ කොහොමද කියලා. හරි, ඔන්න මම පටන් ගන්න යන්නේ. මේකේ පික්මී කියලා ගහලා තියෙනවා. ඒ උනට මම තමයි ගිහින් ගත්තේ ඔන්න. මෙන්න පෙනුම. මම උස්සලා පෙන්නන්න. සුවඳයි. මෙන්න පෙනුම. මේ බලන්න මං අට ළඟටම පෙන්නනවා මේකේ කොහොමද කියලා. එහෙනම් ලොකුයි. මේක මට උස්සන් ඉන්නත් බරයි. මං චූටි අත තියෙන්නේ. ඉතින් යාළුවනේ මට මේක ඉවස ගන්න බැරි තරම් සුවඳක් එනවා ඇත්තටම. අපි දැන් එක්සා ඉක්මනින් මේක කන තැනට යමු. හරිද? අපි මේක ගම්මු. මේ තමයි මම කියන්න බැරුව කියන්නේ මේ තමයි මේ කොත්තුවේ පෙනුම ඔයාලට පේන. මම ඔයාලට මුලින්ම පෙන්නුවා. මේක හොඳට පැක් කරලා තියෙනවා. ලන්ච් ෂීට් දෙකක්ම දාලා තියෙනවා. දැන් මම උස්ස ගන්න ඕනේ මේක පරිස්සමෙන්. ඒ තරම් මේක බරයි. ඉතින් මම මේක ගන්නකොටම හිතුවා දැන් මේක ටිකක් ලොකු ගාණක් නේ. ඒ වුණාට මේක ගාණට වටින්න බර හොඳටම තියෙනවා. ඒ වගේම සුවඳක් තියෙනවා. මම විශ්වාස කරනවා මේකේ රසත් ඒ වගේම ඇති කියලා. මොකද සුවඳ එහෙමනම් රස කොහොමදනේ? තේයනේ මට නම් තවත් ඉවසන් ඉන්න බෑ මේකේ සුපිරි සෝඳක් එනවා. ඒ නිසා මම කන තමයි යන්නේ. මේ පේනවනේද සිමෙන්ති කොටයක් වගේ තඩි තියෙනවා මේක. මේක හොඳට පැක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට මේක පෝෂන් එක තියෙනවා. ඉතින් යාළුවනේ මම මේක අර හදිසියෙම කන්න පටන් ගත්තා. මම කලින් ඒ වගේ නම් ඔයාලට පෙන්නනවනේ මේක ප්ලේට් වලට බෙදලා. අද නම් මම හිතනවා ඔයාලට පෙන්නන්න ඕනේ නැහැ කියලා. මොකද අනිවාර්යෙන් මේක 3 දෙනෙක්ට නම් බඩ පැලෙන්න කන්න පුළුවන්. දැන් එහෙනම් යන්නේ කන්න. තවත් ප්‍රශ්න අහන්න එපා මගේ. ඔන්න මං කන්න යන්නේ. එහෙනම් අපි කන්න පටන් ගමු. මේකේ ග්‍රේවි එකත් හොඳ කප් එක හොඳට හයියට පැක් වෙලා තියෙනවා ඈ. හැලෙන්නේ නැහැ. මම මෙහෙම දාගන්නම් මං කන පැත්තට. මේක ග්‍රේවි එක සෝදයි යන්නේ. හරි. එහෙනම් අපි බලමු මේක කොහොමද රස කියලා. සුපිරියා සරත් ගාන්ට රසයියා මටනම් චිකන්
මේක නම් හරිම රසයි. කෑවැක් මේක ඔක්කොම ගන්න බෑ මං කියන්නේ හරිම රසයි මේක. සැර තියෙන ගානට. ගාස තියෙන ඒ වගේම මෙහෙට ගන්නකොට සුවඳ සුපිරි. කාගෙන ගිය හැකි බඩ පිරෙන කම රසයි. චිකන් චුට්ටක් දාමු. මම අද හොඳට මේ පැත්තෙන් ඉවර කරන් පටන් ගන්නවා මේ බාන්න. රසයි මේක සරයි. ඒ වගේම කටින් කට මාර රහක් එනවා. ඇත්තටම මේක අර පෝෂන් එක අතිනුත් ගාන අතිනුත් ඒ වගේම ඒ ඔක්කොම බැලුවාම මේක සුපිරි. මම මේක ගන්නකොට හිතුවා දැන් මේ ගානත් එක්ක 2300ක් වුණානේ. එතකොට මේක කොහොම වෙයිද කියලා. ඇත්තටම පෝෂන් එක ඇතුණුත් හැමදේම ඇතුළේ ඒ වගේ රස අතින් නම් සුපිරියටම සුපිරි. ඔයාලා අනිවාර්යෙන්ම ජෑස් ලගුන් එකේ මේ චිකන් කොත්තු එක try කරලා මට ඔයාලගේ කමෙන්ට්ස් කියන්න. හරිද? මම දන්නවා අනිවාර්යෙන් නාක වෙන්නේ නැහැ. මොකද මේක සුපිරි. ග්‍රේවි කැඩ් කරන් තව හොඳට කන්න තමයි යන්නේ. ඔයාලා අනිවාර්යෙන් ගිහින් බලන්න. හරිද? මම වග කියනවා මේක දැන් මම කිව්වනේ මේක මෙහෙමයි කියලා. එතනම මේක මාර රහයි. ඔයාලා කාලා බලන්න. ඒ වගේම මේ එතන හරිම ලස්සනයි. කෑම ගැනත් සුපිරි ඉතින් කියන්න. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕන දෙයක් මම යාළුවෝ මේක කියලා නෙමෙයිනේ ගත්තේ මම අද රිවිව් එකක් කරනවා චිකන් කොත්තුවක් දෙන්න කියලා. එහෙම නැහැ. ඉතින් එහෙම නැතුව ගත්ත කොත්තුවක මෙච්චර රස නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ඕනේ මෙයාලගේ කොත්තු එක කන්න. ඒ වගේම දැන් ඔයා මේකෙන් කාලා තියෙන කෙනෙක් නම් ඒ කියන්නේ මීගමෝ කට්නායක මෙයාවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කාලාද කියලා මට විශ්වාසයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මට ඒ වගේම කියන්නත් අමතක වුණා මගේ channel එක subscribe කරන්න කියලාත් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ හිතුවටත් වඩා දික් වුණා. මොකද මට කියන්න දේවල් ගොඩක් තිබ්බා. ඉතින් මං වගේ 4 දිනකට නම් මේක අනිවාර්යයෙන්ම කන්න පුළුවන්. එහෙම නැතුව ගොඩක් කන්න පුළුවන් අයට 3 දිනකට මේක හොඳටම කන්න පුළුවන්. චිකන් කා ඉතින් මම අදට මේ වීඩියෝ එක නවතින්න යන්නේ. මම අනිවාර්යයෙන්ම මෙයාලගේ මෙයාලගේ රයිස් එකකුත් අරන් එන්න පොරොන්දු වෙනවා. මොකද මට විශ්වාසයි මෙයාලගේ ඒකත් සුපිරියටම තියෙයි කියලා. ඒ වගේම මම තව නිදහසේ කන්න යන්නේ. ඒ නිසා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු අපි. බයි බයි.